ඔන්න ඉතින් අද මම ගෙනල්ලා තියෙනවා ඔයාලට අන්බොක්සිං වීඩියෝ එකක්. ඉතින් ඔයා ව්ලොග් කරන කෙනෙක් නම්, ට්‍රැවල් කරන කෙනෙක් නම්, ඔයා ස්පෝර්ට් කරන කෙනෙක් නම්, ඔයා ස්විම් කරන කෙනෙක් නම් ඔයාට හරියන සුපිරි ඇක්ෂන් කැමරාවක් අද මම ඔයාලට රිවිව් එකේ කියනවා. මේ ව්ලොග් එකේ ඒ ඇක්ෂන් කැමරාව ගැන තමයි අද කියන්න යන්නේ. ඉතින් DJI ලගේ අලුත්ම ඇක්ෂන් කැමරා එක. ඉතින් ඔයා ඇක්ෂන් වීඩියෝ ගන්නවා නම්, ඔයා ඩේලි වීඩියෝස් කරනවා නම් ඔයාට හරියටම ගැලපෙන ඔයාගේ බජට් එකට ගැලපෙන DJI ලගේ අලුත්ම ලොන්ච් කරපු අලුත් කැමරාව. ඉතින් ඒක තමයි මේ තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ DJI ලගේ අලුතෙන්ම ලොන්ච් කරපු DJI Osmo Action 5 Pro කියන කැමරා එක. ඉතින් මේක ඉතින් ඔයාට ඩේලි වොක්ස් කරනවා නම් මම කිව්වා වගේ සුපිරි කැමරාවක්. ඕපන් කරලා බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඊට කලින් කියන්න ඕනේ මේකේ version කීපයක් එනවා. ඉතින් Action 5 Pro එකේ ස්ටෑන්ඩ් version එක ගන්නත් පුළුවන්, ඔයාලට ඇඩ්වෙන්චර් version එක ගන්නත් පුළුවන්. ඉතින් මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ ඇඩ්වෙන්චර් version එක ගන්න කියලා. මොකද ඇඩ්වෙන්චර් version එකේ ඔයාට ගොඩක් items මේකේ box එක ඇතුලේ include වෙනවා. අපි open කරලා බලමු box එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මේක unbox කරන්න කලින් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් ඔන්න ඔතන තියෙන subscribe button එක ඔබලා bell icon එක click කරලා අපි වීඩියෝ එකට යන්. එතකොට ඔයාලට පුළුවන් අලුත් වීඩියෝ එකක් දාවම ටග් ගාලා අලුත් vlog එකක් බලන්න. මේ වගේ unboxing එකක්, ඒ වගේ travel වීඩියෝ එකක්, ලස්සන වීඩියෝ එකක් බලන්න පුළුවන්. ඉතින් subscribe කරලා දැම්ම අපි යන් මේක unbox කරන්න. මේ විදිහට අපිට box එක open කර ගන්න පුළුවන්. seal එක remove කරාට පස්සේ අපිට මෙන්න තියෙනවා accessories box එකක්. ඉතින් accessories box එක ඇතුලේ අපි බලමු මොනවද තියෙන්නේ කියලා ඉස්සල්ලාම. ඉතින් මෙතන තියෙනවා අපිට mount එක තියෙනවා stand එකට high කරන. ඒ වගේම cable එක තියෙනවා type C, දෙපැත්තම type C cable එක. වගේම තියෙනවා අපිට DJI sticker scene එකක් මේක නම් දාන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා battery case එක. ඉතින් මම ඔයාලට කිව්වේ adventure version එක ගන්න කියලා. මොකද හේතුව තමයි adventure version එකට හම්බ වෙනවා battery 3ක් free. එතකොට මේ battery එකක් පැය 4ක් ඔයාට වීඩියෝ කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ battery 3ක pack එකක්, battery case එකක් එනවා. DJI මේකට support කරනවා. පස්සේ මෙතන තියෙනවා අපේ කැමරා එක. ඉතින් මේ තියෙන්නේ කැමරා එකට හම්බෙච්ච cover එක. ඉතින් free cover එකක් ඒගොල්ලෝ දෙනවා. ඉතින් මේ තියෙන්නේ අපේ action කැමරා එක. අපි බලමු මොන වගේද කියලා. right. මෙන්න තියෙනවා action කැමරා එක. ඉතින් මේක තමයි DJI ලගේ අලුත්ම version එක. Action 5 Pro කියන සුපිරි කැමරා එක. මේකෙන් ගොඩක් වැඩ ගන්න පුළුවන් සුපිරි භාණ්ඩයක් තමයි DJI ලගේ මෙන්න මේ version එක. ඊට පස්සේ ඇතුලේ තියෙනවා අපිට box එකේ ආයතරයක් 1.5 meter වගේ selfie stick එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි unbox කරපුවාම අපේ items ටික අපිට බලන්න පුළුවන් වෙන්නේ. battery case එක, cable එක, mount එක, camera එක, ඒ වගේම camera case එක. මේ ටික තමයි unbox කරපුවාම box එක ඇතුලේ අපිට මේ adventure version එකේ තියෙන items ටික. ඉතින් මේකේ video quality එක ගැන කතා කරොත් මේකේ video quality එක ඔයාට 4K frame video එකක් ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම වටිනවා මේක 4K frame video එකක් ගන්න පුළුවන් නිසා ලස්සන quality video එකක් ඔයාට මේකෙන් create කරගන්න පුළුවන්. මේක
ඇක්ෂන් කැමරා එකක් නිසා ඔයාට පුළුවන් මේකේ ස්ටැබිලයිසේෂන් හොඳටම තියෙනවා. අපිට අවුට්පුට් එකක් ගන්න පුළුවන්. හෙල්ලෙන එක නෑ. මම වීඩියෝස් ටිකක් දාන්නම්. මේකේ ඉමේජ් ස්ටැබිලයිසේෂන් වර්ෂන් කීපයක් අපිට ඇක්ටිව් කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් ගොඩක් වටිනවා අපේ වීඩියෝස් වලට. අනිත් අපිට මේකේ වැදගත් වෙන කාරණාව තමයි ඉතින් මේක ඇක්ෂන් කැමරා එක ගොඩක් පොඩි. ඉතින් මගේ අතේ තිබ්බම මෙන්න මේ වගේ සයිස් එකක් තමයි මේකේ බලන්න පුළුවන් වෙන්නේ. ඉතාමත් පොඩි. ඒ නිසා මේක අපිට අරගෙන යන්න හරිම ලේසි. ඒ වගේම මේක මීටර් 20ක් යටට අන්ඩර් වෝටර් වීඩියෝ ෂූට් කරන්න පුළුවන්. يعني වතුර යටට ඔයා ස්විමින් කරන කෙනෙක් නම් ස්විමින් කන්ටෙන්ට් ක්‍රියේට් කරන කෙනෙක් නම් ඉතින් මේක මාරව වටිනවා. මොකද මීටර් 20ක් ඔයාට මේකේ කවර් එකවත් නැතුව වීඩියෝ ෂූට් කරන්න පුළුවන්. අනිත් එක තමයි මේකේ බැටරි ලයිෆ් එක. ඉතින් ඇක්ෂන් කැමරාවකට අපි ගොඩක්ම බලන්නේ බැටරි ලයිෆ් එක. මොකද අපේ වීඩියෝ එක ෂූට් කරන් යද්දි බැටරි බැස්සොත් බැටරි ලෝ වුණොත් පොඩි ප්‍රශ්නයක් එනවා. ඉතින් ඒ නිසා මේකේ බැටරි ලයිෆ් එක බැටරි එකකින් පැය 4ක් අපිට වීඩියෝ ෂූට් කරන්න පුළුවන්. ඒ වගේම මම ඇඩ්වෙන්චර් වර්ෂන් එක වලට ගන්න කියවන්නේ ඒ නිසා තමයි අපිට මේකත් එක්ක තව බැටරි 3ක් හම්බ වෙනවා. ඉතින් ඒ බැටරි 3ම ඔයාලා charge කරලා ඔයාගේ වීඩියෝ එක කිසිම ස්ලෝ එකකින් තොරව හිර වෙන්නේ නැතුව ස්ටක් කරගන්නේ නැතුව ලස්සනට ඔයාගේ ෂූට් එක මේකෙන් කරගන්න පුළුවන්. එහෙනම් මගේ මේ වීඩියෝ එක බැලුවට thank you. ඉතින් ඔයාලා ඇක්ෂන් කැමරාවක් බලාපොරොත්තු ඉන්නව නම් ගන්න try කරලා බලන්න Action 5 Pro එක. සුපිරි කැමරාවක්. ඉතින් මගේ ඉස්සරහ වීඩියෝස් ඔයාලට බලන්න පුළුවන් මේකින් ගන්න වීඩියෝස් මොන වගේ ක්වොලිටි දෙක කියලා. ඉතින් එහෙනම් අදට මම සමුගන්නවා මේ වීඩියෝ එකෙන්. අද vlog එකේ අද අන්බොක්සින් කරේ මම DJI 5 Pro කියන කැමරා එක.